හායි යාළුවනේ කොහොමද ඔයාලට? හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් මේ අප්‍රේල් 21 වෙනිදා මගේ උපන්දිනය දවස මං ගත කරපු විදිය ආදරණීය මතකයන් ගොඩට එකතු කරන් ආදරණීය ඔයාලත් එක්ක මගේ සතුට බෙදා ගන්න බ්ලොග් එකක් විදියට අරගෙන ආවා. ඉතින් මගේ YouTube පවුලට අලුතින් එකතු වුණු යාළුවෝ වගේම පරණ යාළුවන්ටත් මාත් එක්ක එකතු වෙලා ඉන්නවට ගොඩාක් ස්තුතියි. ඒ වගේම ගොඩාක් ආදරෙයි. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා අලුත් කෙනෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මම මගේ උපන්දිනය දවසේ මම මගේ ජීවිතේ වැඩිපුරම යන්න ආස තැනටයි අද මේ ආවේ. ඉතින් මගේ පරණ යාළුවෝ ටික නම් දන්නව ඇති මං කැලණි පන්සල් එන්න කොච්චර ආසද කියලා. ඒකට මං හේතුත් කියලා ඇති. ඉතින් මෙතනින් මලුයි හඳුන් කූරේ අරගෙන අපි දැන් යමු බුදුන් වඳින්න. මේ මල් ටික පූජා කරන්න කලින් ඉතින් මමත් ලස්සන ෆොටෝ ටිකක් ගන්න අමතක කළේ නෑ. අපි හැමෝම එහෙමයිනේ ඉතින් නේද? මල් ටිකක් දැක්කොත් මල් ටිකක් ගත්තොත් මුලින්ම ෆොටෝ එකක් ගහනවා. ඒක ඉතින් දැන් කාලේ හැටි කියලයි මට හිතෙන්නේ. මගේ ආදරණීය මහත්තයා කේක් ගේමු කියලා කිව්වත් ඇත්තටම මං කැමතියි මේ දවස මේ විදියට ගත කරන්න එයත් එක්ක නිදහස විඳින්න. ගිය අවුරුද්දෙත් මේ විදිහටම පන්සල් ආවා. ඊට කලින් අවුරුද්දේ සිල් මෑණිවරුන්ට උදේ දානය දුන්නා. මේ විදිහට දවස ගෙවුවාම හිතට සැනසීමක්, සතුටක්, ප්‍රබෝධයක් තියෙනවා. මං ඒ හැඟීමට ඇත්තටම හරිම ආසයි. ඊට කලින් අවුරුදු වල කේක් කපලා තියෙනවා. ඒත් ඒ දැනෙන සතුටට වඩා මේ විදියට ඇවිල්ලා දැනෙන සතුට ඒක වචනයෙන් කියන්න තේරෙන්නේ නෑ. ඒ හින්දා දැන් අවුරුදු 3ක 4ක විතර ඉඳන් මම මේ විදිහට තමයි මගේ උපන්දිනය දවස මං ගත කරන්නේ. මේ ඉතින් ගාථා කියලා ඉවරලා අපි දෙන්නම ඉඳගෙන ඉන්නේ. ඒ විදිහට ටිකක් වෙලා ඉඳගෙන ඉඳලා එයත් එක්ක චුට්ටක් කතා කර කර ඉඳලා පන්සලේ ඇවිදලා අපි ඉතින් එන්න තමයි මේ ලෑස්තිය. වෙරළු අච්චාරු කන්න කැමති අය කමෙන්ට් එකක් දාගෙන යන්න.
අපි ඉතින් පන්සලෙන් එළියට එද්දී ටිකක් දවල් වෙලානේ. ඒ නිසා අපි දවල්ටත් එළියෙන් කෑම කාලම එමුයි කියලා තීරණය කළා. ඉතින් රෑට චූටි දෙයක් සැරට හදලා කන්න ඕනි කියලා හිතුණා. ඉතින් රෝල්ස් හදන්න තමයි මේ හදන්නේ. නයි කොච්චි කරල් දෙකකුත් හම්බුණා. ඒකත් දාලා ඉතින් රසම රස රෝල්ස් එකක් හදාගත්තා. එන්නකෝ ඉතින් මේ රෝල්ස් එක හැදුන හැටි බලන්න. හොඳින් තලාගත්ත ඉඟුරු සුදු ළූණු වගේම හීනයට කපාගත්තු නයි මිරිස් කරපිංචා රම්පෙ ළූණු පොඩි කරගත්තු සැමන් රස පදමට ලුණු කුඩු වගේම අවශ්‍ය ප්‍රමාණයට කෑලි මිරිස් ගම්මිරිස් එකතු කරගෙන තෙලට දාලා තෙම්පරාදු වෙනකොට හොඳින් තම්බගත්තු අල ටික චොප් කරලා එකතු කරන් රෝල්ස් එකේ පේස්ට් එක හදාගත්තා. මේක නම් හදාගත්තේ අපි පෑන්කේක් එක හදාගන්න විදිහටමයි. ඊට පස්සේ පේස්ට් එක මැදට දාලා මෙන්න මේ විදිහට තමයි රෝල්ස් එකේ හදාගත්තේ. මං පෑන්කේක් හදන්න ගන්න බැටර් එකම හදාගෙන තමා රෝල්ස් මේ එක පොඟවලා ඊළඟට බිස්කට් කුඩු තවර ගන්නේ. ඊට පස්සේ හොඳින් රන්වන් පාට වෙනකන් බැද ගන්නවා. මේ විදියට තමයි රසම රස රෝල්ස් එකක් හදාගන්නේ මං. ඉතින් මගේ උපන්දිනය දවස මේ විදිහට හරි ලස්සන සරල දවසක් විදිහට ගෙවුණා. ඉතින් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් ආයෙත් මතක් කරනවා. ඒ වගේම ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්නත් එපා. ගිහින් එන්නම්.